දෙවැනි දිනේ අපි වැඩ ආරම්භ කෙරුවා කුරුවිට බටනොබල එන 1979 පටන් 82 වෙනකම් අපි කැණීම් කෙරුවා. එතනත් අර කිතුකෝ බෙලිලෙන වාගේම ඉතාමත් සාර්ථක කැණීමක් සිදු වුණා. පස්තාතු හොඳට පැහැදිලිව බෙදා ගන්න හැකියාව වුණා මිශ්‍ර නොවි. එතනදී විජයපාල මහත්තයා ඒ වගේම මගේ ක්ෂේත්‍රයේ හිටියේ දකුණු අත වාගේ ආචාර්ය නිමල් පෙරේරා මහත්තයා. ඔහුගේත් ආචාර්ය නිබන්ධනට කුරුවිට බටනොබල එන තත්ත්ව භාවිත කෙරුවා. ඉතාල වැදගත් ග්‍රන්ථයක් එතනින් පිට වෙලා තියෙනවා. ප්‍රීහිස්ටොරික් ශ්‍රී ලංකා කියලා. එංගලන්තයේ බා කියන පොත් පෙළේ ප්‍රධාන ග්‍රන්ථයක් හැටියට ඒක දැන් පිට වෙලා තියෙනවා. ලෝකෙ හැමතැනම දැන් ගිහින් තියෙනවා. ප්‍රථම වරට ලංකාවේ ප්‍රාග්ඉතිහාසයේ පිළිබඳ ලෝකයට දැනුමක් ඇති වුණා. මොකද එතෙක් ලංකාවේ ප්‍රාග්ඉතිහාස ගැන සඳහන් වෙලා තිබුණේ ලංකාවේ කහන පොත්වල. මේක ජාත්‍යන්තර මට්ටමේ කරුණ නිසා විශාල රුකුලක් ඇති වුණා. ඒක විතර නෙමෙයි මේ කරපු වැඩ ටික ඉතාමත්ම වැදගත් කියලා හිතන් ලෝකයා පිළි අරන් තියෙනවා. ප්‍රාග් මානවයාට මෙහි ජනාවාස පිහිටුවා ගත්තට පසුව මෙම කඳු සිකරය දිනපතා පාහේ තරණය කරන්නට සිදු වුණා. මෙම කඳුපන්තිය ආශ්‍රිතව මනා ජල වහනයක් පවතිනවා. ඊට අමතරව කූඩැල්ලන් හා කෘමි සතුන් බහුලව දකින්න පුළුවන්. ගස් ගොළු බෙල්ලන් වැනි කොඳු නාරකීය රහිත මානවයා ආහාරය පිණිස ගත් සත්ව කොට්ටාසයන් මේ ප්‍රදේශයේ බහුලව දැක්ගත හැකිය. වෘක්ෂලතා පිළිබඳව සඳහන් කරතොත් ඉහළ වියමනක් සහිත උස් ශාකයන් පැතිරී පවතින අතර ඊට පහතින් සිල්ල ශාක වියමනක් පැතිරී තිබෙනවා. මේ සියල්ල ප්‍රාග් මානවයාට දීර්ඝ කාලීන ජනාවාස සකස් කර ගැනීමට ආධාර උපකාර වෙලා තියෙනවා. අප මේ රැඳී සිටින කුරුවිට බටනොබල එන නවීන මානවයාගේ පූර්වජීන් රැඳී සිටි ස්ථානයක්. මේ ස්ථානයේ ආශ්‍රිතව ඉදිරියෙන් ගලා හැලෙන දිය ඇල්ලෙන් ඔවුන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරාගෙන තියෙනවා. එමෙන්ම කළුතර පාහිල්ලෙන ස්ථානයේ ඉදිරියෙන් ගලා හැලෙන ජල ධාරාවෙන් තමයි පාහිල්ලෙන් ලෙන්වාසීන් ඔවුන්ගේ ජල අවශ්‍යතාවයන් සපුරාගත්තේ. තවද කිතුල්ගල බෙලිලෙන ජලාවාසයේ ඉදිරිපිටින්ද මෙවැනිම ආකාරයකට ජල ධාරාවක් ගලා එනවා. ඒ අනුව ඔවුන්ගේ ජල අවශ්‍යතාවයන් එම ලෙන්වාසීන්ට එම ජල ධාරාවෙන් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. අපි මේ රැඳී සිටින කුරුවිට බටනොබල එන ජනාවාසයට අවශ්‍ය ආහාර සියල්ලක්ම මේ පරිසර කලාපයෙන් තමයි ලබාගෙන තියෙන්නේ. අදට පවා දක්නට ලැබෙන ඇටි කෙසෙල්, වල් දෙල් වැනි ශාකයන්ගෙන් ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා ඔවුන් අතීතයේදී. තවද මේ පරිසර කලාපයේ පවතින සතුන් දඩයන් කිරීමෙන් ඔවුන්ගේ ආහාර ලබාගෙන තියෙනවා. සහ වෙනත් ශාක විශේෂයෙන්ම අල වර්ග සහ ශාක භාවිතයෙන් ඔවුන්ගේ පළවැල අවස්ථාවෙන් ආහාර ලබා ගැනීම ඔවුන් සිදු කරලා තිබෙනවා. කුරුවිට බටනොබල එන පහත රට තෙත් කලාපයේ තියෙන ඉතාමත්ම වැදගත්ම ගල්ලෙන මෙම ගල්ලෙන මුලින්ම 1937 දී ජාතික කෞතුකාකාරයේ එවකට අධ්‍යක්ෂක පී.පී. දැරණියගල මහත්මයා මුල්වට මෙම ගල්ලෙනේ ඉතා සීමිත පරීක්ෂණ කැණීමක් සිදු කළා. මේ කැණීම මතපිට ඉඳලා අඩි 4ක් ගැඹුරේ කරපු ඉතාමත් සීමිත කැණීමක්. මෙම කැණීමෙන් හමු වුණා මේ මහත්මයාට මානව අවශේෂ හම්බුණා, සත්ව අවශේෂ හම්බුණා, ඒ වගේම ශිලාමය වලම් අවශේෂ හම්බුණා. මේ අවශේෂයන්ට එතුමා නම් කළා ශ්‍රී ලංකාවේ බලංගොඩ සංස්කෘතිය කියලා. ඇත්තටම බලංගොඩ සංස්කෘතියේ උපත මෙම ගල්ලෙනෙන් තමයි බිහි වුණේ. 2004 වසරේදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු අලුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. එම වැඩපිළිවෙල යටතේ 2004 දී මා විසින් මේ කුරුවිට බටනොබල එන මුල් කරගෙන ඉතා සීමිත පරීක්ෂණ කැණීමක් සිදු කළා. මෙම පරීක්ෂණ කැණීමෙන් අපට හැකියාව ලැබුණා බලංගොඩ ජනාවාසය, බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 37000 ඉඳලා අදින් වසර 12000 දක්වා කාල පරාසයට අයත් කිරීමට.
කුරුවිට බටදොඹලෙන ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දෙවන වරට කැණීම් කටයුතු ආරම්භ වෙනවා 1979ත් 1982ත් අතර කාලයේදී විශේෂයෙන්ම ආචාර්ය සිරාන් දැරණියගම මහතා විසින් ඒ අනුව මෙම ස්තර වලින් ප්‍රධාන ස්තර 7ක් අනුසාරයෙන් විවිධ තොරතුරු ලබාගෙන තියෙනවා. ඒ අනුව කාල නිර්ණය වසර 12000 සිට වසර 26000 දක්වා වූ කාල නිර්ණය පරාසයන් කිහිපයක් බටදොඹලෙන ආශ්‍රිතව ලබාගෙන තිබෙනවා. කුරුවිට බටදොඹලෙන බුලත්සිංහල පාහියන් ලෙන කිතුල්ගල බෙලි ලෙන පිහිටලා තියෙන්නේ උඩින් බැලූ විට ත්‍රිකෝණාකාර පිහිටීමකය. මෙයින් කුරුවිට බටදොඹලෙන ලෙන සංකීර්ණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙහි ඇති විශේෂත්වයක් තමයි මේක පිහිටා තිබෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයෙන් ගැඹුරට වීම. ලෙනේ පිහිටීම නිසා දි รา ගියේ ගල්පතුරු කඩා වැටීමේ ස්වභාවයද බෙහෙවින් අඩුය. මෙම ලෙන ප්‍රාග් ප්‍රේම්බීය අවධියේදී ස්වාභාවිකව සැකසුණු ලෙනක්. ඒට තමයි පසුකාලීනව ආදී මානවය ඇවිදිලා පදිංචි වෙලා තියෙන්නේ. මෙම ලිනේ විශේෂත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ හුණු මිශ්‍රිත බදාමයක් වැනි පාසාන විශේෂයකින් එය ආවරණය වෙලා තියෙනවා. ඒ නිසා මෙහි පතුරු ගැලවී වැටීමේ ස්වභාවයක් අපිට දකින්නට නැහැ. එය ආදි මානවයාගේ ආරක්ෂාවට විශේෂ හේතුවක් වෙලා තියෙනවා. මෙම ස්ථානයේ ආශ්‍රිතව කැණීම් කටයුතු යාවත් කාලීන වෙනවා පර්යේෂණාත්මකව වර්ෂ 2004 දී ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් විශේෂයෙන්ම ලෝකයේ පවතින අති විශිෂ්ට තාක්ෂණයේ භාවිතයට ගනිමින් මෙහි පවතින සන්දර්භයන් මුලින් හඳුනාගත් පස්ස්තර 7 නැවත ඛණ්ඩනය වෙනවා සියුම් ලෙසින් පස්ස්තර 125කට. එමගින් ආචාර්ය නිමල් පෙරේරා මහතාට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ස්ථානයේ දිනමකවානු නැවත ඉහළ දැමීමක් වෙනවා. නැත්නම් වසර 12000 සිට නැවතත් වසර 37000 දක්වා ඉහළ තලයකට ගේන්න පුළුවන් වෙනවා මෙහි දිනමකවානු.